හයි ගයිස් අද ඔයාලා එකතු වෙලා ඉන්නේ වයර් මල්ලි YouTube channel එකත් එක්ක මේ ගහනලා තියෙන්නේ 2026 brand new digital මිල තියෙන Bajaj travel එක ගැනයි full review එකක් ගහලා දිනවා අද. එහෙනම් එකතු වෙමු අද වීඩියෝ එකත් එක්ක අපේ channel එක subscribe කරලා එකතු වෙන්න like එකක් දාලා comment එකක් දාන්න මේ වීඩියෝ එක හොඳයි නම්. එහෙනම් අද යමු වීඩියෝ එකට. Welcome to Wire Malli. Subscribe now. යතුර අපි දැන් දාගමු. යතුර දාගත්තට පස්සේ ඩෑෂ්බෝඩ් එකේ මීටර් පැනල් එක මෙහෙම තමයි ඉන්ඩිකේට් වෙන්නේ. ඔයාලට නිව්ට්‍රල් එකයි බැටරි චාර්ජ් මේ එකයි බලා ගන්න පුළුවන්. මෙතන මෝඩ් කියලා බටන් එකක් තියෙනවා. අපි දැන් ඒක ප්‍රෙස් කරගෙන බලමු. ඒකේ තියෙනවා අපිට AFE එක බලා ගන්න පුළුවන්. IFE එක බලා ගන්න පුළුවන්. ඒක DTE කියලා තියෙන්නේ ඔතන දැන්ට තෙල් ටැංකියේ තියෙන තෙල් කොච්චරක් ඒ තියෙන තෙල් ගානින් කොච්චරක් යන්න පුළුවන්ද කියලා තමයි ඒකෙන් තියෙන්නේ. දැන්ට තියෙන තෙල් ගානින් කිලෝමීටර් ඒ ගාන තමයි පෙන්නන්නේ DTE කියන එකෙන්. ODO කියන්නේ කිලෝමීටර් කොච්චරක් ගිහිලා තියෙනවද කියලා පෙන්නන එක. එතන බැටරි චාර්ජ් ලකුණු තියෙනවා අපේ ඉන්ඩිකේට් වෙනවා. බල්බ් එක නිව්ට්‍රල් බල්බ් එක තියෙනවා. රේඩියෝ USB ප්ලේ එක මේ විදිහට මේනවා. ඒක අපි ඔන් කරගන්න පුළුවන් අපිට. ඒක SD කාඩ් දාන්න පුළුවන්, USB කාඩ් දාන්න පුළුවන්. අපිට එතනින් power off කරගන්න පුළුවන්. රේඩියෝ එකේ එතන තමයි ස්විච් එක තියෙන්නේ. එතනින් දාගෙන තමයි අතනින් power on කරන්න තියෙන්නේ. ඔය තියෙන ඔතන ඒක තමා රික්ස් බටන් එක රික්ෂෝ බටන් එක. ඒක තමයි ඔටෝ ස්ටාර්ට් වෙන්නේ. ට්‍රැෆික් එක වල එන්ජින් එක රත් වුණාට පස්සේ ඒක දාන් ගියාට පස්සේ වෙන්නේ එන්ජින් එක රත් වුණාම තප්පර 3ක් වගේ ඇතුළත එන්ජින් එක ඕෆ් වෙනවා. ඊට පස්සේ ආයි ක්ලච් එක දුන්න ගමන් ස්ටාර්ට් වෙනවා. ඩෑෂ්බෝඩ් එකේ ස්පීකර් දෙක අපිට මේ විදිහට බලා ගන්න පුළුවන්. ස්පීකර් දෙක ওই විදිහට තමයි දෙපැත්තෙන් ඇවිල්ලා තියෙන්නේ ඉස්සරහා. ස්පීකර් දෙක හොඳ සවුන්ඩ් එකක් තියෙනවා ඇත්තටම. සවුන්ඩ් ඔයාලට හෑන්ඩ් බ්‍රේක් එක මෙතන බලා ගන්න පුළුවන්. හෑන්ඩ් බ්‍රේක් එක ආපු තැනම එන්නේ 2026 ට්‍රිවිල් බ්‍රෑන්ඩ් නිව් ගද්දී ඔය විදිහටම තමයි හෑන්ඩ් බ්‍රේක් එක එන්නේ. මේ විදිහටම ස්විච් ඔහම තමයි තියෙන්නේ. හෝන් එක ලයිට් ස්විච් හෙඩ් ලයිට් එක සිග්නල් ලයිට් එක මේ විදිහට තමයි එන්නේ. ඒවා කිසිම වෙනසක් නැහැ. අපි ස්ටාර්ට් කරන් බලමු දැන් වීල් එක. අපි දැන් වීල් එක ස්ටාර්ට් කරගෙන බලමු. එතනින් තමයි රිවර්ස් එක එන්නේ. රිවර්ස් එකේ චෝක් එකක් එන්නේ දැන්. ඒක ඔය විදිහට පස්සට දාලා තමයි ගියර් එකෙන් දාන්න තියෙන රිවර්ස් එක උඩට. රිවර්ස් එක උඩට තමයි අරක දාලා තමයි රිවර්ස් එක උඩට ගියර් එක කඩන්නේ. ඊට පස්සේ ආයි නිව්ට්‍රල් කරගන්න වුණාම අරක චෝක් එක ආයි දාන්නේ නැහැ. නිකම්ම නිව්ට්‍රල් එක මේව කරගන්න තියෙන්නේ. ඒ ක්ලච් එක අල්ලලා නිව්ට්‍රල් කරගන්න තියෙන්නේ. බටන් ටික ඔය ස්විච් ටික ඔය විදිහට තමයි ඩබල් සිග්නල් එක ඔය විදිහට එන්නේ. දැන් ඒ ඉන්ඩිකේට් ලයිට් පත් වුණා. දැන් ඔන් වාහනේ නැවතිලා තියෙන්නේ. ඔන් ක්ලච් එක අල්ලපුවම දැන් වීල් එක ස්ටාර්ට් වෙනවා. අපි දැන් ක්ලච් එක අල්ලමු. එතකොට ලයිට් එක නැතුව ගියා. ආයි වීල් එක දැන් ඔන් ඕෆ් වුණා. ඔය විදිහට තමයි ඔටෝ ස්ටාර්ට් පත්තු වෙන්නේ. ක්ලච් එක ඇල්ලුවම ආයි ස්ටාර්ට් වෙනවා. ක්ලච් එක ඇල්ලුව ගමන් ආන්න නැතුව ගියා. අපි ස්විච් එක ඔෆ් කරගමු. ඔය විදිහට තමයි ඩෑෂ්බෝඩ් එක බලා ගන්න පුළුවන් වෙන්නේ ඔයාලට. ඩෑෂ්බෝඩ් එක දැන් අලුතෙන් ගත්ත තියෙන්නේ ඩිජිටල් මීටර එක. ඇත්තටම හොඳයි ඩිජිටල් මීටර එක කෙන එක.
ඒක USB ප්ලේයර් එකේ විදිහට එනවා. මම ඔයාලට ඒ ගැන කිව්වා. ඒ aux කේබල් ගහන්න පුළුවන් එකට USB පෙන් ගහන්න පුළුවන් එකට. එතන USB පෝට් එක ඇවිල්ලා තියෙනවා ෆෝන් charge කරගන්න ඔයාලට හෝල්ඩර් එක. ඒකෙන්ම තමයි අපි දාගන්නේ. අපිට උපදෙස් ටිකක් දීලා ඒවල් තියෙනවා භාවිතය සඳහා උපදෙස්. ඒකේ තියෙනවා සර්විස් කරද්දී වතුර පීඩනය වැඩි කැබින් එක ওই විදිහට තමයි ඉන්නේ. අනිත් පැත්තෙන් එනවා අනිත් කැබින් එක. අපි ඒක බලමු. ඇත්තටම TVS එකේ තරම් ලොකු කැබින් එකක් මේක ඉන්නේ නැහැ. පොඩි කැබින් එකක් තමයි ඉන්නේ. රිමෝට් එක තමයි FM ප්ලේයර් එකේ රිමෝට් එක තමයි මේ තියෙන්නේ. මේ තියෙන්නේ රිමෝට් එක. ඕකෙන් තමයි අරක කන්ට්‍රෝල් කරගන්නේ. අපි ප්ලේයර් එකෙම පුළුවන් ස්විච් එක තියෙනවා. අපිට රිමෝට් එකෙන් පුළුවන් ඔක්කොම කරගන්න. කැබින් එකේ විදිහට තමයි ඉන්නේ. කැබින් එක ලොකු කැබින් එකක් ඉන්නේ නැහැ. ලොකු ස්ටෝරේජ් බොක්ස් එකක් ඉන්නේ නැහැ. ලොකු කැබින් එකක් ඉන්නේ නැහැ. හැම් බ්‍රේක් ඒ ටිකේ විදිහට බ්‍රේක් ඒ විදිහට ඒ ටික එනවා එතන. ඔයාලට ඇතුලේ ওই විදිහට බලා ගන්න පුළුවන්. අපිට සීට් එක බලා ගන්න පුළුවන් ওই විදිහට ඩ්‍රයිවිං සීට් එක. අපි දැන් ඩ්‍රයිවිං සීට් එක යට බලමු. ඩ්‍රයිවිං සීට් එක යට බැටරි එක එනවා. එතන ස්පෙයා වීල් එක ඒ ටික එනවා. ස්පෙයා වීල් එකයි එතන ටූල් බොක්ස් එක එනවා. ටූල් කිට් කවර් එක තියෙන්නේ. බජාජ් එකෙන් ගද්දි ඩේවිඩ් පීරිස් මෝටර්ස් එකෙන් ගද්දි ඔක හම්බ වෙනවා අපිට. ඒ විදිහටම අපිට හම්බ වෙනවා ජැක් එක. එතන මුල් ජැක් එකක් ඇවිල්ලා තියෙනවා මේක. ඩේවිඩ් පීරිස් එකෙන් ගද්දි ඔක්කොම හම්බ වෙනවා අපිට. අපි ලොක් එක ලොක් දෙකක් තියෙනවා. ලොක් දෙකේම අපිට ලොක් ගන්න බෑ. ස්පෙයා වීල් එක ලොක් කරලා ඉන්නේ. හොඳ කවරින් එකක් ඇවිල්ලා තියෙනවා ඩ්‍රයිවිං සීට් එකට. ඒක එනවා ඩ්‍රයිවිං සීට් එකේ කවරින් එක. දොර මේ විදිහට තමයි ඉන්නේ. දොරේ ලොක් එක අපි මේව අරගෙන ඊට තමයි ඇතුළට යන්න තියෙන්නේ. ඇතුළේ ওই විදිහට තමයි ඇවිල්ලා තියෙන්නේ. යහපැත්තේ දොර අරින්න බෑ. ඒක ලොක් කරලා එවන්නේ. ඒක අරින්න බෑ. එතනින් බඳපටිය කපලා එවන්නේ. අර ඉස්සරහා වීල් වල බඳපටිය ලොකුයි. එතනින් බඳපටිය කපලා එවන්නේ කට්ටයක් දාලා එවන්නේ. එතන හොඳ ඉඩක් තියෙනවා පිටිපස්සේ. කකුල් තියාගෙන යන්න පුළුවන් සීට් බෙල්ට් තියෙනවා. කැබින් එක ওই විදිහට තමයි ඉන්නේ. ඩිකිය ওই විදිහට ඉන්නේ. ලොක් කරලා අපි දැන් බලමු එන්ජින් එක කොහොමද තියෙන්නේ කියලා. වෙනස් වෙලා තියෙන මොනවද කියලා. අපි එන්ජින් එක අරගමු දැන් යතුර දාලා. මේ විදිහට තමයි එන්ජින් එක ඇවිල්ලා තියෙන්නේ. ඔයාලට බලා ගන්න පුළුවන් එන්ජින් එක කොහොමද තියෙන්නේ කියලා. ස්ටාර්ට් මෝටර් එක මේකේ ඉන්නේ නැහැ. සෙන්සර් තියෙන්නේ. සෙන්සර් තියෙන්නේ අපිට බලා ගන්න පුළුවන්. ස්ටාර්ට් මෝටර් එක ඉන්නේ නැහැ. ওই විදිහට තමයි එන්ජින් එක ඇවිල්ලා තියෙන්නේ. එතන ඉඩ තියෙනවා ස්ටාර්ට් මෝටර් නැති ඉඩ තියෙනවා අපිට එතන බලා ගන්න පුළුවන් ස්ටාර්ට් මෝටර් නැති හින්දා ලොකු වෙලා තියෙනවා ඒක. සෙන්සර් ඇවිල්ලා තියෙන්නේ අපිට ඒක එන්ජින් එක ඔය විදිහට බලා ගන්න පුළුවන්. අපි සර්විස් කරද්දී එහෙම ඩේවිඩ් බජාජ් ඩීලර් කෙනෙක්ගෙන්මයි සර්විස් කරගන්න ඕනේ මේක සෙන්සර් හින්දා. පෙට්‍රල් ටැංක් එක ඔය විදිහට බලා ගන්න පුළුවන්. පෙට්‍රල් ටැංක් එක ඉතින් මේ විදිහට තමයි. මෙතනින් ගොඩක් කට්ටිය එනවා මේ මොකද්ද කියලා. මේක ඉන්නේ ගෑස් ගහලා වීල් එක දුවන්න පුළුවන් වෙන්න. අපිට තව ඒකට හදලා නැහැ. අපිට ඒක කරගන්න පුළුවන් ලංකාවේ නැති හින්දා ඒක කරන්නේ නැහැ තාම. ගෑස් වලින් දුවන්න පුළුවන් තමයි ඒක ඇවිල්ලා තියෙන්නේ අපිට. ඔහොම තමයි වීල් එක බලා ගන්න පුළුවන් ඉන්නේ අපිට. මෙතන තියෙන්නේ ස්කෑන් කරන කේබල් එක. මේක අපිට දෙන්නේ නැහැ. ඒගොල්ලෝ ළඟ මැෂින් එකක් තියෙනවා. මැෂින් එක ගහලා ෆෝන් එකට ගහලා බලන්න පුළුවන් ඔක්කොම ටික. ඔක්කොම බලන්න පුළුවන්. ස්කෑන් කරලා තමයි බලන්න තියෙන්නේ. එහෙනම් guys අද වීඩියෝ හොඳ නම් වීඩියෝ එකට කමෙන්ට් එකක් දාගෙන මේ කවුරුත් කියන
කතා කියන වයර් මල්ලි YouTube channel එක. එනම් සුබ දවසක්.